හොඳම ටෙලිනාට්‍ය සහාය නළුවා 2025 යනුව හොඳම ටෙලිනාට්‍ය සහාය නළුවා සඳහා වන නිර්දේශිත නාම හොඳම ටෙලිනාට්‍ය සහාය නළුවා 2025 ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ද ලේක් ටෙලිනාට්‍යයේ කීත් ලෙස රඟපෑ සේවිය කනිෂ්ක ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ සසංකාරා ටෙලිනාට්‍යයේ හේරත් හාමි ලෙස රඟපෑ වසන්ත මොරගොඩ ස්වර්ණවාහිනියෙන් විකාශය වූ රටපවුල ටෙලිනාට්‍යයේ ධර්මරත්න ලෙස රඟපෑ සනත් විමලසිරි හිරු ටීවී විකාශය කළ පාවී එන්න ආසයි ටෙලිනාට්‍යයේ සමන්ත ලෙස රඟපෑ ධනංජය සිරිවර්ධන හොඳම ටෙලිනාට්‍ය සහාය නළුවා මේ නිර්දේශ අතරින් මෙවර සුමති සම්මානය හිමි කරගනු ලබන්නේ ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ සසංකාරා ටෙලිනාට්‍යයේ හේරත් හාමි ලෙස රඟපෑ වසන්ත මොරගොඩ අපි දැන් මීළඟ සම්මාන කාණ්ඩය වෙත යමු. හොඳම ටෙලිනාට්‍ය සහාය නිලිය හොඳම ටෙලිනාට්‍ය සහාය නිලිය සඳහා නිර්දේශිත නාම නිර්දේශිත නාම හොඳම ටෙලිනාට්‍ය සහාය නිලිය 2025 ස්වර්ණවාහිනියෙන් විකාශය වූ රීකන්ඩිෂන් කෙල්ල ටෙලිනාට්‍යයේ අම්මා ලෙස රඟපෑ චාන්දනී සෙනවිරත්න ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ සසංකාරා ටෙලිනාට්‍යයේ සිංගි අම්මා ලෙස රඟපෑ චම්පා ශ්‍රියානි සිරස ටීවී විකාශය කළ ලවර්ස් ලීෆ් ටෙලිනාට්‍යයේ නුරානී ලෙස රඟපෑ තුෂිනී ප්‍රනාන්දු ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ද ලේක් ටෙලිනාට්‍යයේ හිරන්‍යා ලෙස රඟපෑ චමත්කා ලක්මිනි සුමති සම්මාන හොඳම ටෙලිනාට්‍ය සහාය නිලිය ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ සසංකාරා ටෙලිනාට්‍යයේ සිංගි අම්මා ලෙස රඟපෑ චම්පා ශ්‍රියානි තිසෙක්වර සුමති සම්මාන උළෙලෙහි මීළඟ සම්මානය කුමක්ද? හොඳම ටෙලිනාට්‍ය නළුවා හොඳම ටෙලිනාට්‍ය නළුවා සඳහා වන නිර්දේශිත නාම ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ද ලේක් ටෙලිනාට්‍යයේ බොනී ග්‍රෑන්සන් ලෙස රඟපෑ සෞම්‍ය ලියනගේ nice meeting you. අමුසු බලාගන්න. ලොකු අවුලක් ඇති වෙන්න පුළුවන්. මම කියවන්න නැතුව හිටපන්. ස්වර්ණවාහිනියෙන් විකාශය වූ පැබ්ලෝ ටෙලිනාට්‍යයේ පැබ්ලෝ ලෙස රඟපෑ සම්පත් ජයවීර අහනද ඔච්චර දෙයක් ප්ලෑන් කරේ? පැබ්ලෝ ස්මිත් අප්පුහාමි. අත මොකුත් කියන්න එපා ඔගේ හිතේ ඉඳලා ඉන්නේ. තික රූපවාහිනියෙන් විකාශය වූ ද ලේක් ටෙලිනාට්‍යයේ බොනී ග්‍රෑන්ඩ්සන් ලෙස රඟපෑ සෞම්‍ය ලියනගේ අනේ වෙත යොමු වෙමු. හොඳම ටෙලිනාට්‍ය නිලිය හොඳම ටෙලිනාට්‍ය නිලිය නිර්දේශිත නාම නිර්දේශිත නාම හොඳම ටෙලිනාට්‍ය නිලිය 2025
ජාතික රූපවාහිනින් විකාශය වූ ඉරගිනි මත්දහන ටෙලිනාට්‍යයේ සමන්තා ලෙස රඟපෑ තරින්දී ප්‍රනාන්දු. ස්වර්ණ වාහිනියෙන් විකාශය වූ රීකන්ඩිෂන් කෙල්ල ටෙලිනාට්‍යයේ දිනූ ලෙස රඟපෑ යුරේනී නොෂිකා. දොස්තර මහත්තයා හරි අහිංසකයිනේ. කට වහගන්නකෝ. ඉංග්‍රීසි වලින් පොඩ්ඩක් කතා කරන්නද? Thank you. මට කෝල් එකක්. ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ සසංකාරා ටෙලිනාට්‍යයේ ග්‍රේස් ලෙස රඟපෑ අප්සරා ගුණතිලක. ඔයා වෙනස් වෙලා ලෙස්ලි. මොකද ඕනනම් යනවා. උපාසකම්ම නෙමෙයි සිංගි අම්මා. ස්වර්ණ වාහිනියෙන් විකාශය වූ රටපවුල ටෙලිනාට්‍යයේ දමයන්ති ලෙස රඟපෑ ජයනී සේනානායක. ටික ගේනවා වගේ නෙවෙයි. මගේ කරුවේ. ඉතින් ඔය ගමේ ලොකුවට කේක් කියලා කන්නේ බිබික්. අපි කියලා දැන් ඒක විදියක් ඈ. හොඳම ටෙලිනාට්‍ය නිලියට නියමිත හේතුපාට. කුඩා කලදීම ලොව තනි වී ජීවත්වීම සඳහා සටනක් කරන්නට සිදු වූ ගැහැණියක එම සටනින් පන්නරය ලබා ජීවිතය ජයගත්තද පවුල් ජීවිතය දරු සෙනෙහස හා ප්‍රථම ප්‍රේමය තුළ අසරණ කරනු ලදුව නැවත ජීවන ගමනේ මංමුලා වී අවසානයේ තම සුපුරුදු කුටුම්භය තුළට පැමිණෙන තෙක් වූ සංසාර චාරිකාව ටෙලිනාට්‍ය පුරා ප්‍රේක්ෂක සිත් කම්පිත කරවමින් පළ කළ ප්‍රශස්ත රංග කෞශල්‍ය උදෙසා 2025 සුමති සම්මාන උළෙලේ හොඳම නිලියට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නේ ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ඉරගිනි මත්දහන ටෙලිනාට්‍යයේ සමන්තා ලෙස රඟපෑ තරින්දී ප්‍රනාන්දු. සුබ පැතුම් තරින්දී. දම ප්‍රාසංගික ටෙලිනාට්‍ය නිර්දේශිත නාම ජාතික රූපවාහිනියෙන් විකාශය වූ සේමිනි ඉද්දමල්ගොඩ අතුල ඉද්දමල්ගොඩ නිෂ්පාදනය කළ ද ලේක්. මෙතන ජවුසන් නටන්න තියාගන්න එපා. අත්වැරද්දක්. ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ HD ප්‍රේමසිරි චන්න ප්‍රනාන්තු බන්දුල ඒකනායක බණ්ඩාර ඇහැලියගොඩ නිෂ්පාදනය කළ ඔහේ ගියත් ඔයා මගේ ළඟට මඤ්ඤු කල වගේද කියලා. වෙන මොන බඩ කඩਿੱතුවක් කරන්න. ඵලය යන්න මෙතනින්. ඔයා කිකිලියක් වගේ. ස්වර්ණ වාහිනියෙන් විකාශය වූ S රමේෂ් නිෂ්පාදනය කළ රටපවුල. තාමස කොහෙද මෙච්චරලා හිටියේ? ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ඉරෝස් විජේසූරිය නිෂ්පාදනය කළ ඉරගිනි මත්දහන. බඩගොත් උස්සගෙන. හොඳම ප්‍රාසංගික ටෙලිනාට්‍ය 2025 සඳහා වන හේතුපාඨය මෙසේ. ලෝ රංගමඩලකී අපි එහි රංගනා නළුවෝ වෙමු යන ශේක්ස්පීරියානු සම්ප්‍රදායට අනුව යමින් එකිනෙකාට හාත්පසින් වෙනස් වූ සමාජ පසුබිම් තුළ මෙන්ම එකිනෙකාට ආවේනික වූ හේතුන් මත රටෙන් පිටවීමේ අරමුණින් පැමිණ අගනුවර අතරමං වී එකම පවුලක් ලෙස රඟපෑමක් කළද එකිනෙකා වෙත සෙනෙහසින් බැඳෙන චරිත හතරක කතාව. ඇසට හා මනසට වෙහෙස කර නොවන ආකාරයෙන් ඇතුළත් වූ සාර්ථක තිර රචනයක් සංවේදී හා යථාර්ථවාදී ලෙස ප්‍රතිනිර්මාණය කිරීම සඳහා නොමසුරු අර්ථපතිත්වය දැක්වීම වෙනුවෙන් 2025 සුමති සම්මාන උළෙලේ හොඳම ටෙලිනාට්‍ය සඳහා සම්මානය දිනාගන්නේ ස්වර්ණ වාහිනියෙන් විකාශය වූ S රමේෂ් නිෂ්පාදනය කළ රටපවුල.
එස් රමේෂ් මහතාට සහ ස්වර්ණවාහිනිය නියෝජනය කරමින් එම නාලිකාවේ සමූහ ප්‍රධානී සුසාර ඩිනල් මහතාට අපි වේදිකාවට ආරාධනා කරනවා මෙම සම්මානය පිළිගැනීම වෙනුවෙන් මේ හොඳම ප්‍රාසංගික ටෙලිනාට්‍ය 2025 අවුරුද්දේ නිර්මාණ ගොන්න අතරින් හොඳම ප්‍රාසංගික ටෙලිනාට්‍ය හැටියට සම්මානයට පාත්‍ර වන මේ ජයනි අක්කා එන්න අපව හැරුණාද වල? ඔව් ආපහු හැරෙන්න එපා. ඒ වගේම අපි අපේ සම්භාවනීය ආරාධිත අමුත්තන්ට සහ සම්මානිත නිෂ්පාදක කණ්ඩායම ඇතුළු නාට්‍ය කණ්ඩායමට වේදිකාවේ රැඳී ඉන්න ආරාධනා කරන අතරේ ආදරණීය සහෘදයිනි රටපෞලේ සමාජිකයිනි ඔබ සියලුම දෙනාත් එන්න වේදිකාවට